ආයුබෝවන් ජීවිතයට කතාවක් වෙනුවෙන් ඔය අප සාතරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ අපේ සමාජයේ ගොඩක් දෙනෙක් රහසේම විඳවන. ඒ වගේම මානසිකව විශාල පීඩනයක් ගෙනත් දෙන මාතෘකාවක් ගැන. ඒ තමයි ණය බර. ඔයා වයසවුරුදු 18ක යොවුන් විය ඉන්න කෙනෙක් වුණත් වයසවුරුදු 60ක් විතර වෙන වැඩිහිටි කෙනෙක් වුණත් ණය කියන දේ අපේ මානසික සෞඛ්‍ය සම්පූර්ණයෙන්ම විනාශ කරනවා. ණයකාරයෙක් වුණහම රැට නින්ද යන්නේ නෑ. නාදුරන අංකයකින් කෝල් එකක් එද්දි පපුව ගැහෙන්න ගන්නවා. මනෝවිද්‍යාත්මකව බැලුවොත් ණය කියන්නේ හුදෙක් මූල්‍යමය ප්‍රශ්නයක් නෙමෙයි. ඒක අපේ හැඟීම් සහ මොලයත් එක්ක ගැට ගැහෙන විශාල මානසික අර්බුදයක්. හැබැයි ඕනම ණයකින් ලේසියම නිදහස් වෙන්න පුළුවන් ප්‍රායෝගික මනෝවිද්‍යාත්මක ක්‍රම තියෙනවා කියලා කිව්වොත් ඔගොල්ලෝ සමහර විට විශ්වාස කරන්නේකුත් නැහැ. ඒත් මේ මිනිත්තු කීපයේ කතාව ඇහුවොත් ඔයාටත් තේරෙයි එහෙම ක්‍රම තියෙනවා සහ ඒවා ඔයාටත් කරන්න පුළුවන් කියලා. ඉතින් අපි කතාව අහලා බලමු. ඊට කලින් ඔබට මතක් කරනවා කතාව ඉවර වෙලා ඔබේ අදහස් කමෙන්ට් කරන්න වගේම මේ වගේ කතාවක් හැමදාම අහන්න කැමතිනම් ජීවිතයට කතාවක් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලා. දිනේෂ් කියන්නේ කොළඹ පෞද්ගලික ආයතනයක සේවය කරන 35 හැවිරිදි විවාහක තරුණයෙක්. පිටින් බලනකොට දිනේෂ්ට කිසි ප්‍රශ්නයක් නැහැ. ජීවිතේ සාර්ථකයි. හොඳ රස්සාවක් තියෙනවා. ලස්සන පවුලක් තියෙනවා. හැබැයි දිනේෂ් ඇතුළතින් හිටියේ පුදුමාකාර මානසික පීඩනයකි. ඒකට හේතු වුණේ ණය බර. දිනේෂ්ට වර්ග 4ක ණය තිබුණා. යාළුවෙක්ගෙන් ගත්තු රුපියල් 20000ක අතමාරුවා. අලුත් ෆෝන් එකක් ගන්න ගත්තු රුපියල් 80000ක ණය. ක්‍රෙඩිට් කාඩ් එකේ ලක්ෂ 1.5ක ණයක්. ගෙදර වැඩවාගයක් කරන්න ගත්තු ලක්ෂ 5ක පෞද්ගලික ණයක්. මෙන්න මේ විදිහට. හැම මාසෙම පඩිය ආපු ගමන්ම දිනේෂ් මේ හැම ණයකටම ටික සල්ලි ගෙව්වා. හැබැයි මාස ගාණක් ගියත් එක ණයක්වත් ඉවර කරගන්න පාටක්වත් එයාට දැනුනේ නැහැ. විශේෂයෙන්ම ක්‍රෙඩිට් කාඩ් පතේ පොලිය හැම මාසෙකම එකතු වුණා. මේ නිසා දිනේෂ්ට ලැබුණේ එයා කවදාවත් ගොඩ එන්නේ නැහැ මඩ ගොහරුවගේ එරුණු කියන හැඟීමක් විතරයි. මේ පීඩනය නිසා එයා ගෙදර අයත් එක්කත් නිතරම රණ්ඩු වුණා. දිනේෂ් හිටියේ ණය විඩාව කියන මානසික තත්ත්වයේ. දවසක් දිනේෂ් තමන්ගේ ඔෆිස් එකේ හිටපු මූල්‍ය කළමනාකරණය ගැන හොඳ දැනුමක් තියෙන ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වුණු සරත් මහත්තයාව හම්බ වෙන්න ගිහිල්ලා මේ ප්‍රශ්නේ කියනවා. සරත් මහත්තයා දිනේෂ්ගේ ණය ලෑස්තුව දිහා බලලා මෙහෙම කියනවා. දිනේෂ්, ඔයා සල්ලි ගෙවන විදිහ වැරදි. ගණිතයට අනුව නම් ඔයා මුලින්ම ගෙවලා ඉවර කරන්න ඕනේ වැඩිම පොලියක් තියෙන ක්‍රෙඩිට් කාඩ් එක. හැබැයි අපිට ගණිතයට වඩා අපේ මොළය ක්‍රියාත්මක වෙන විදිහ තේරුම් ගන්නත් ඕනේ. ඔයා අද ඉඳලා ණය හිම බෝල ක්‍රමය කියන ක්‍රමය පාවිච්චි කරන්න කියලා මේ සරත් මහත්තයා කියලා දෙනවා. මේ සරත් මහත්තයා දිනේෂ්ට උපදෙස් 3ක් ලබා දෙනවා. පළවෙනි එක තමා පොලිය ගැන නොහිතා තියෙන ණය ඔක්කොම අඩුම මුදලේ ඉඳලා වැඩිම මුදලට ලැයිස්තුගත කරන්න. දෙවෙනි පියවර තමයි හැම ණයකටම මාසිකව ගෙවිය යුතු අවම ණයවාරිකය ගෙවන්න. තුන්වෙනි පියවර තමා අතේ ඉතුරු වෙන හැම රුපියලක්ම අර ලැබුණු ලැයිස්තුවේ පොඩිම ණයට ගෙවලා ඉක්මනින් එක ඉවර කරන්න උත්සාහ කරන්න කියලා. දිනේෂ් මේක අත්හදා බලනවා. එයා මුලින්ම ඉලක්ක කළේ යාළුවාගෙන් ගත්තු රුපියල් 20000. මාස 2ක් යද්දී දිනේෂ් වෙන අනවශ්‍ය වියදම් ඔක්කොම කපලා 20000 ගෙවලා ඉවර කරනවා. යාළුවාගේ ණය ඉවර වුණාම දිනේෂ්ට පුදුම සතුටක් සැහැල්ලුවක් දැනෙනවා. ඊළඟට එයා ඉලක්ක කළේ ෆෝන් එක වෙනුවෙන් ගත්ත රුපියල් 80000. දැන් දිනේෂ් ගාව අර යාළුවාට ගෙවපු සල්ලිත් ඉතුරුයි. එයා ඒ සල්ලි ෆෝන් එකේ ණයට එකතු කළා. මාස 4ක් විතර යද්දී ඒ ණයත් ඉවරයි. දැන් දිනේෂ්ගේ මොළයට තේරෙනවා මට මේක කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ එයා ෆෝන් එකට ගෙවපු සල්ලිත් අරගෙන ක්‍රෙඩිට් කාඩ් එකට ගෙවන්න පටන් ගන්නවා. හරියට
කන්දකින් පහලට වැටෙන පොඩි හිමබෝලයක් ටික ටික ලොකුවේගෙන පහලට යනවා වගේ දිනේශ්ගේ ණය වේගෙන් ගෙවීමේ හැකියාව ලැබෙනවා. අවුරුදු 2ක් යද්දී දිනේශ් අර ලක්ෂ 5ක පුද්ගලික ණයත් සම්පූර්ණයෙන්ම ගෙවලා ඉවර කරනවා. ඉතින් දැන් වෙනකොට දිනේශ්ට කිසිම ණයක් නැහැ. නිදහස් මනසකින් ජීවිතයේ සාර්ථක ගත කරන මනුස්සයෙක් බවට පත්වෙනවා. දිනේශ්ගේ කතාවෙන් අපිට එකතු කරගන්න පුළුවන් ඉතාමත්ම වැදගත් මනෝවිද්‍යාත්මක පාඩම් 3ක් තියෙනවා. පළවෙනි එක තමයි ඩෝපමීන් බලපෑම සහ කුඩායි ජයග්‍රහණ කියන එක. ඇයි දිනේශ් වැඩිම පොලිය තියෙන ලොකු ණයට කලින් පොඩි ණය ගෙව්වේ? මනුෂ්‍ය මොලය හැමතිස්සෙම ෂණික ප්‍රතිචාරවලට කැමති. අපි ලොකු ණයක් ගෙවන්න ගත්තාම මාස ගාණක් තිස්සේ ඒක ඉවර වෙන පාටක් නැති නිසා අපිටම එපා වෙනවා. හැබැයි පොඩි ණයක් ඉක්මනින් ගෙවලා ඉවර කළාම අපේ මොලේ ඩෝපමීන් කියන සතුටු හෝමෝනය ශ්‍රාවය වෙනවා. ඒකින් අපිට ඊළඟ ණය ගෙවන්න ලොකු උත්තේජනයක් සහ මානසික ශක්තියක් ලැබෙනවා. දෙවැනි එක තමා බියට මුහුණ දීම. ගොඩක් ණය තියන අය කරන ලොකුම වැරද්දක් තමයි තමන්ට කොච්චර ණය තියෙනවද කියලා හරියටම ගණන් බලලා නැති එක. ඔවුන් ඒක මගහරිනවා. හැබැයි මනෝවිද්‍යාව කියනවා අපි අපේ ප්‍රශ්නය හරියටම කොලයකට ලිව්වාම ඒකෙන් අපේ හිතේ තියෙන බයෙන් 50% අඩු වෙනවා කියලා. අඳුරේ තියෙන පොඩි සතුරෙකුට වඩා එළියේ ඉන්න ලොකු සතුරෙක් එක්ක අපිට සටන් කරන්න ලේසි. එනිසා අදම කොලයක් අරගෙන ඔබේ ණය ඔක්කොම ලියන්න. තුන්වෙනි වැදගත්ම දේ තමා පාලනය නැවත ලබා ගැනීම කියන එක. ණය බරින් මිරිකිලා ඉද්දී අපිට හිතෙන්නේ අපේ ජීවිතේ පාලනය අපේ අතේ නෑ කියලා. එකෙන් විශාල ආතතියක් එනවා. හැබැයි හිමබෝල ක්‍රමය පාවිච්චි කරලා එක ණයක් හරි ගෙවලා ඉවර කරපු ගමන් අපේ මොලේ විශ්වාස කරන්න ගන්නවා මගේ මූල්‍ය තත්ත්වය පාලනය කරන්න මට පුළුවන් කියලා. මේ මානසික නැඹුරුව ණයෙන් නිදහස් වෙන්න අත්‍යවශ්‍ය දෙයක්. ඉතින් ණය කියන්නේ ජීවිතාන්තය දක්වා ගෙනියන්න ඕන බරක් නෙමෙයි. ඒක හුදෙක් ගණිතමය ප්‍රශ්නයක් පමණක්මත් නෙමෙයි. ඒක අපේ හැඟීම් සහ මානසිකත්වය වෙනස් කිරීමෙන් ජයගත හැකි අභියෝගයක්. අදම ඔබේ කුඩා ණයෙන් පටන් අරගන්න. මේ වීඩියෝ එකෙන් ඔබ අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න වගේම ඔයාගේ අදහස් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ වටින තොරතුරු යාළුවෝ අතර බෙදා ගන්න කැමති කෙනෙක් විදිහට ඔයත් මේක ෂෙයා කරන්න. මේ වගේ වැදගත් වීඩියෝ බලන්න කැමති නම් ජීවිතේට කතාවක් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඔයාට ජයග්‍රාහී සුබ දවසක් වේවා.